ආයුබෝවන්. අද අපි කතා කරන්න යන මාතෘකාව ඇත්තටම ගොඩක් දෙනෙක් අතර කුතුහලයක් තියෙන දෙයක්. අර ධාතුන් වහන්සේලා ගැන. ඔව් නේද? මේවා කොහොමද ලැබෙන්නේ? ඇත්තද නැද්ද? ගොඩක් ප්‍රශ්න තියෙනවා මිනිස්සුන්ට. හරියටම. ඉතින් අද අපි මේ කාරණා ගැන ටිකක් ගැඹුරින් බලන්නයි හදන්නේ. අපි මේ කතාබහට අපි පදනම් කරගන්නේ මේ ගැන පෞද්ගලිකවම හොයලා බලලා ධර්මයේ ඇසුරෙන් කරුණු ගවේෂණය කරපු කෙනෙක් ලියපි සටහනක්. ඒක හොඳ මූලාශ්‍රයක් වෙයි මේ සංකීර්ණ මාතෘකාව දිහා බලන්න. මොකද ඒකේ කතා කරනවා ධාතුන් වහන්සේලා කියන්නේ මොනවද? අර ලැබෙනවා කියන විදිය අපි සලකන්න ඕන විදිය වගේ දේවල්. ඔව් විශේෂයෙන්ම අර දලදා වහන්සේ වගේ ඓතිහාසිකව තහවුරු වෙච්ච ධාතුන් එක්ක අලුතෙන් පහළ වෙනවා කියන ධාතුන්ව සසඳන කොට තියෙන වෙනස ගැනත් මේකේ අවධානය යොමු කරනවා නේද? ඔව් ඒ කාරණයක් තියෙනවා. එහෙනම් අපි මුලින්ම පටන් ගමු අර පොදු කුතුහලෙන් මේ සමහර ගෙවල් වලට පූජාසන වලට ධාතුන් වහන්සේලා නිකම්ම වඩිනවා කියලා කතාවක් තියෙනවානේ. ඒ විශ්වාසය තියෙනවා. හැබැයි ඉතින් එහෙම වඩිනවා කියමුකෝ මේ කාගේ ධාතුන්ද කියලා අඳුරගන්නේ කොහොමද? බුදුහාමුදුරුවන්ගේද රහතන් වහන්සේලාගේද? මූලාශ්‍රයේ ඊයේ ගැටලුව ගැන මොකද කියන්නේ? ඒක තමයි ඒක ප්‍රධාන ප්‍රශ්නයක් විදියට මූලාශ්‍රය පෙන්වා දෙනවා. හරියටම අඳුරගන්න අමාරුයි කියන එක. හැබැයි මේකට සම්බන්ධ හරි අපූර්ව කතාවක් මූලාශ්‍රයේ තියෙනවා. අර බුරුම වනගත භවනා ගුරුවරයෙක් අජානිලි හාමුදුරුවෝ ගැන. අජාන් ලී හාමුදුරුවෝ. උන්වහන්සේ ගැන මොකද්ද කියන්නේ? උන්වහන්සේ මුලදී මේ ධාතුන් වහන්සේලා ගැන එච්චර පැහැදීමකින් ඉඳලා නැහැ කියලායි කියන්නේ. ටිකක් සැකෙන් වගේ ඉඳලා තියෙන්නේ. එහෙමද? ඒක ටිකක් පුදුමයි. ඉතින් කොහොමද ඒ අදහස වෙනස් වෙලා තියෙන්නේ? මෙහෙමයි වෙලා තියෙන්නේ. මූලාශ්‍රයේ විදිහට උන්වහන්සේ දවසක් හිතලා තියෙනවා මේක හරියටම දැනගන්න ඕනේ කියලා. ඉතින් පාත්‍ර 4ක් අරගෙන අදිෂ්ඨානයක් කරලා තියෙනවා. අදිෂ්ඨානයක් මොන වගේ එකක්ද? මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ සැරියුත් මුගලන් සීවලි කියන මේ මහරහතන් වහන්සේලා 4 නමගේ ධාතුන් පිළිවෙලින් මේ පාත්‍ර 4ට වඩින්න ඕනේ කියලා. හරිම ප්‍රබල අදිෂ්ඨානයක්නේ. ඉතින් මොකද උනේ පහුවදා උදේ බලනකොට අර පාත්‍ර 4 එක එක පාටෙන් ධාතුන් වහන්සේලා වැඩම කරලා තිබිලා තියෙන. ඇත්තටම හරිම පුදුමයි. ඔව්. ඉතින් මූලාශ්‍රය මේක පෙන්වන්නේ ධාතුන් පහළ වෙන්න පුළුවන් එක විදියක් හැටියට. හැබැයි ඉතින් බොහොම පැහැදිලිව කියනවා මේක අජාන් ලී හාමුදුරුවන්ගේ අර ගුණ මහිමය. අදිෂ්ඨාන ශක්තිය නිසා වෙච්ච දෙයක් මිසක් අපිට සාමාන්‍ය අයට මේ වගේ බලාපොරොත්තු වෙන්න බෑ කියලා. ඒ කියන්නේ ඒක හරිම විශේෂිත සිදුවීමක්. ඒත් මේ වගේ ප්‍රාතිහාර්ය වගේ දේවල් ධර්මයට අනුව කොහොමද පැහැදිලි කරන්නේ? අර රේරුකානේ චන්දවිමල නාහිමියන්ගේ විග්‍රහය මේකට සම්බන්ධ කරන්න පුළුවන් නේද? හරියටම හරි. මූලාශ්‍රය එකත් මතක් කරනවා. රේරුකානේ නාහිමියන්ගේ ධර්ම විනිශ්චය අනුව ධාතුන් වහන්සේලා කියන්නේ අර ආදාහණයෙන් පස්සේ ඉතිරි වෙන ශාරීරික කොටස්නේ. ඒ කියන්නේ අචේතනිකයි ප්‍රාණයක් නැහැ. ඔව්. ඉතින් ඒවට තමන්ගේ හිතින් කැමැත්තෙන් ප්‍රාතිහාර්ය කරන්න හැකියාවක්වත් අදහසක්වත් නැහැ. හැබැයි ප්‍රාතිහාර්ය වෙන්න පුළුවන් ක්‍රම 3ක් ගැන උන්වහන්සේ දේශනා කරනවා. ක්‍රම 3ක්. ඒ මොනවද? එකක් තමයි බුදුහාමුදුරන්ගේම පෙර අදිෂ්ඨානයක් තිබ්බනම් ඒකේ බලයෙන්. දෙවැනි එක දෙවියන්ගේ මැදිහත් වීමකින් සමහර විට මිනිසුන්ගේ ශ්‍රද්ධාව ඇති කරවන්න වගේ දෙයකට. ඔව්. තුන්වෙනි එක තමයි සදහවතුන්ගේ සත්‍යක්‍රියා බලයෙන්. ඒ කියන්නේ අර සීලය බලය, සත්‍යවාදීකමේ බලය වගේ දේවල් වලින්. එතකොට අජාන් ලී හාමුදුරුවන්ගේ සිද්ධියටත් මේක හේතුවක් සමහර විට දේව උපකාරයක් වගේ දෙයක් වෙන්න පුළුවන්. එහෙම හිතන්න ඉඩ තියෙනවා කියලා මූලාශ්‍රයත් කියනවා. එක්කෝ දිව්‍යමය උපකාරයක් නැත්නම් උන්වහන්සේගේම අර සත්‍යක්‍රියාවේ බලය. හරි. එතකොට මේ හැම දෙයක්ම හිතට අරගෙන අපිට මේ ධාතුන් වහන්සේලා කියලා ලැබෙන දේවල් ගැන කොහොමද හිතන්න ඕනේ? සමහරේ වගේ ඇත්ත නැත්ත ගැන සැක හිතෙන්නත් පුරුවන්නේ. ඔව් ඒක ඇත්ත. මෙතනදී මූලාශ්‍ර කතුවරයාගේ අදහස ඒක හුඟක් දුරට ධර්මානුකූලයි ඊතුමා කියන්නේ මොන දේ ධාතු කියලා සැලකුවත් ඒකට අගෞරව කරන්න නිග්‍රහ කරන්න යන්න එපා කියන එක. ඇයි මොකද අපිට හරියටම කියන්න බෑනේ ඒකේ මුල කොහෙද කියලා. සමහර විට අර අජාන් ලී හාමුදුරුවන්ට වගේ විශේෂ විදිහට පහළ වුණ දෙයක් වෙන්නත් බැරි නෑ. ඉතින් නොදැනුවත්කමට විවේචනය හොඳ නෑ. ඒක ඇත්ත. ඒත් එක්කම අර ධාතු ප්‍රදර්ශන ගැනත් මූලාශ්‍රය අදහසක් තියෙනව නේද? පෝලිම් ගැන එහෙම. ඔව් එතුමා කියනවා තමුන් පෞද්ගලිකව නම් ওই ධාතු ප්‍රදර්ශනවල දිග පෝලිම් වල ඉන්නවට වැඩිය කැමතිලු බුදුහාමුදුරුවෝ පෙන්නපු ධර්ම මාර්ගයේ ගිහින්
උන්වහන්සේව දකින්න උත්සාහ කරන එකට. හැබැයි ඒකෙන් කියන්නේ නෑලු අනිත් අයගේ ශ්‍රද්ධාව වැරදි, ඒකට බාධා කරන්න ඕන කියලා. මොකද ශ්‍රද්ධාව කියන එක පුද්ගලිකයි. ඒක ඇත්ත. සමහර විට කවුරු හරි මේක බිස්නස් එකක් වගේ කළත් අර අවංකව හිත පහදවාගෙන වඳින කෙනාට ආධ්‍යාත්මික දියුණුවක් ලබන්න පුළුවන්. අර ත්‍රිපිටකයේ තියෙන කතාවක් වගේ. මොකක්ද ඒ කතාව? පුලින තූපියස් තවිරයන් හන්සේ උන්වහන්සේ වැලි සෑයකට වැඳලා මේ බුදුහාමුදුරුවෝ කියලා හිතාගෙන ඒ ශ්‍රද්ධාවෙන්ම රහත් වුණා කියනවා. ඉතින් ඒකෙන් පේන්නේ අර හිතේ තියෙන පිරිසිදු ශ්‍රද්ධාවේ බලය. හරිම වැදගත් කාරණයක් ඒක. එතකොට මේ ඔක්කොම සාරාංශ කළොත් මේ මූලාශ්‍රයෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය මොකක් වෙයිද? සරලවම කිව්වොත් ධාතුන් වහන්සේලා කියන කාරණය හරිම සංකීර්ණයි. හැම තිස්සෙම ඒ වගේ මුල හොයන්න ඇත්ත නැත්ත ඔප්පු කරන්න අමාරුයි. ඉතින් මූලාශ්‍රය කියන්නේ එක්කෝ නිග්‍රහ නොකර ඉන්න නැත්තම් පැහැදීමක් තියෙනවා නම් ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න. එහෙම නැත්තම් විවේචනයකුත් නැතුව පැහැදීමකුත් නැත්තම් මධ්‍යස්තව ඉන්න එක. බොහොම පැහැදිලි. ඉතින් මේ කතාබහ අවසානයේ අපේ ශ්‍රාවක පිරිසට පොඩ්ඩක් හිතන්න යමක් ඉතුරු වෙනවා වගේ නේද? ඔව් ඇත්තම. මේ භෞතික දේවල්, ඒ කියන්නේ ධාතුන් වහන්සේලා වගේ දේවල් වන්දනා කිරීම ශ්‍රද්ධාව කියන එක බුදුදහමේ අර හරයවන ප්‍රඥාව, මාර්ගඵලයේ අවබෝධය කියන ගැඹුරු දේවල් එක්ක ගැට ගැහෙන්නේ කොහොමද? හොඳ ප්‍රශ්නයක්. ඔව්. ශ්‍රද්ධාව කියන එක මේ මගේ භෞතික දේවල් වලින් එහාට ගිහින් අර නියම අවබෝධයට ප්‍රඥාවට බුල්තැන දෙන තැනට අපි එන්නේ කොතනකදී? ඒකනේ තවත් හිතන්න ගවේෂණය කරන්න වටිනෝ.